උඹ දැන් රස්සාවට යන්නේ නැද්ද? මේ තේ එකක් ගේන්න. මේ විදියට කොච්චර දවසක් තව වැඩ කරන්නද? ඔයාටත් දැන් වයසයි. අපිට මේ ලයිට් බිල ගෙවන්නත් බැරි වෙලා. මටත් දෙඩිගල් මේ කෙරුවා කරන්න බෑ නන්දනි. කො කොල්ලා. අර කාමරේ ඉන්නේ? පුතා තෝ මොකද ගෑස් වල වෙලා කරන්නේ? මම දැන් දවස් දෙක තුනක් තිස්සේ බලන් ඉන්නේ. උඹ රස්සාවට යන්නේ නැද්ද? දැන් ආයෙත් අර පරණ පුරුදු කරගත්තද? උඹ දැන් රස්සාවට යන්නේ නැද්ද? තෝ මේ පාරේ මේ හිරේ වෙලා මේටුත් අපිට ගෙන්නව උඹ බේරගන්න. කොහෙන්ද උඹට මේ සල්ලි? තාත්තේ මං තාත්තට කියන්නේ හිටියේ මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. මේ තියෙන එකේ ලාභේ. මොකද්ද බිස්නස් එක? ෆෝකස් ලංකා ඔන්ලයින් ස්ටෝර් කියලා තැනක් තියෙනවා. පොඩි ළමයිගේ පාසල් උපකරණ, එක ගිෆ්ට් අයිටම්, ෆැෂන් අයිටම් වගේ ලොකු රේන්ජ් එකක් යාලේ තියෙනවා. තොග වශයෙන් වගේම සිල්ලර් වශයෙන් ගන්නත් පුළුවන්. අනික තාත්තේ බය වෙන්න දෙයක් නැහැ. කෑෂ් ඔන් ඩෙලිවරි සේවාව තියෙන හින්දා බොට්ටි ගෙදරට ආවට පස්සේ අපිට සල්ලි දෙන්නත් පුළුවන්. ඔන්ලයින් බිස්නස් එකක් කරන්න ආසාවෙන් ඉන්න අයට මෙයාලත් එක්ක එකතු වෙලා ලොකු ගමනක් යන්නත් පුළුවන්. මට සමාවෙන් පුතේ. උඹ ගැන සැක කරාට. අද තාත්තගේ උපන්දිනේ නේද?